ජේපී ගානේ රිප්ලයි කියලා එකක් තියෙනවා. මෙහෙමයි. මේ බිස්නස් එක අවුරුදු 19 ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගැන කලින් බැලුවට හරි මයික් එක අල්ලගෙන ඒක තනිකර ෆේක් එකක්. ඒකේ ඔයගොල්ලෝ හරියට ෆොටෝ එක බලන්න මේ මයික් මෙහෙම අත උඩින් තියෙන ස්ටෑන්ඩ් එකක් නැතුව අත උඩින් යන්නේ මොන බලයකින්ද? හැබැයි මීටින් එකේ එදා මම හිටියා. ඒක මම පිළිගන්නවා. ඒක වෙන කතාවක්. දේශපාලන වශයෙන් මට මඩ ගන්නවා නම් කණු සල්ලි සුදු කරලා තියෙනවා නම් හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැක්කේ ඔයගොල්ලෝගේ ආණ්ඩුවනේ. ඔයගොල්ලෝ ගාන්දුව ගිහින් නඩුවක් දාන්න මට සල්ලි හම්බුනේ කොහොමද මේ වාහනේ ගත්තේ කොහොමද මේ කඩ දැම්මේ කොහොමද කියලා ඔයගොල්ලෝ හොයන්නේ. ඔයගොල්ලන්ගේ අතේ පොලිසිය තියෙන්නේ CID එක තියෙනවා එහෙම නැත්නම් උසාවිය තියෙනවා ඔයගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් ඉන්නවා අගමැති කෙනෙක් ඉන්නවා ඔක්කොම ඔයගොල්ලන්ගේ මගේද පොත් විකුණුක මගේද නැහැ මගේ නෙමෙයි ඔයගොල්ලන්ට පුළුවන් මේ පිළිබඳව හොයන්න පුළුවන් කොහෙන්ද හම්බුනේ කොහොමද කරන්නේ ඒවාල කොහොමද කරන්නේ කියලා හොයන්න පුළුවන් නිකම් බොරුවට මේක ඇවිල්ලා මේ සතපහ කඩේ නැති වගේ පිස් වගේ කමෙන්ට් කරලා වැල්ලෙන්න හදන්න එපා. ඒක මේ ප්‍රධාන වශයෙන් කියන්න ඕන කාරණාව. ඒ ඇසේ ඊයේ දිනේ ඇවිල්ලා මේ ෆෝම් වෙච්ච කන්නවන් නැති උන් ටික ඉන්නේ. පත් කරන් නැති උන් අපි වගේ දින මිනිස්සුන්ට ඊර්ෂ්‍යයි මල්ලි. ඔබ ලස්සනයි නම් ඊර්ෂ්‍යයි. ඔබ සුදුයි නම් ඊර්ෂ්‍යයි. ඔබට වාහනයක් තියෙනවා නම් ඊර්ෂ්‍යයි. ඊයේ ඇවිල්ලා මොකද කරේ කියන්නකො බලන්න.